රාත්‍රී කාලයේ වැරිකර පොලිස් සසමේ නාවල ප්‍රදේශයේ නිවසක ඇතුල් වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරී විසින් සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මිය යාමේ සිද්ධියට සම්බන්ධව අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නිර්දේශය 2025 අප්‍රේල් මස 6 වන අද දින වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමටද කටයුතු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිතර විමර්ශන සිදු කරනවා.